උදේද දවල්ද රෑද ඉන්නේ දුර ඈත නම් බත් කටක් කණ්ඩ කලින් එයා කෑවද එයා බඩගින්නේද මහන්සි වෙනවද අනන්තවත් අහලා ඇති. එයා කෑවේ නැත්තම් එයා කනකම් මොන ගින්න ආවත් ඉවසන් ඉඳලා ඇති. හම්බ වෙන්න එනවා කිව්වොත් කාලෙකින් නම් දකින්නේ තියෙන හැම වැඩක්ම අතෑරලා එයා වෙනුවෙන් කොච්චරනම් ලස්සන වෙලා කොච්චරනම් සූදානම් වෙලා කොච්චරනම් වටින තෑගි අරගෙන ඔයා ගිහිල්ලාද? හැබැයි එපා වුණු දවසට කෑවද කියලා අහද්දි ඔයාට කලින් එයා රස කෑම කාලා ඉවර කරලා ඇති. හම්බ වෙන්න එන්න ඔයා කොච්චර සූදානම් වුණත් කාලෙකින් ඒ මූණ දැක ගන්නව බලාපොරොත්තු වුණත් එයාට එන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. එයා හරි බිසී වෙන්න පුළුවන්. තේරුම් ගන්න. ඒ හිතේ ඔයා ගැන තිබ්බ ආදරේ ටික ටික නැති වෙලා ගිහිල්ලා. ටික ටික ඔයාව අමතක කරන්න එයා try කරනවා ඇති. යන්න දෙන්න. යන්න හදනව නම් බඩේ පපුවේ බැඳගෙන දුක් විඳලා තේරුමක් නැහැ. ඉන්න කාලේ පරිස්සම් කරා නම් ඉන්න කාලේ අවංකව ආදරේ කරා නම් ඒ මතකය විතරක් ඇති ඔයාට. ඒ පින විතරක් ඇති ඔයාට. සංසාරේ ගෙනාව ණයවල් සමහර තැන්වල ගෙවල ඉවර කරන්න වෙනවා. ඒ ණයවල් ඔයා විච්ච ණයක් තියෙනවා නම් ඔයා කරපු පවක් තියෙනවා නම් ඒ පව ඉවරයි. ඒ ණය ඉවරයි කියලා හිත හදාගන්න. විශ්වය ඔයාට අලුත් ජීවිතයක් දෙනවා. ඒක සත්‍යයි. දුකක් ඉවර වෙන්නේ හිතාගන්න බැරි සැපක් සතුටක් අත ළඟට ගෙනල්ලා. හැබැයි ඔයා ඒක පිළිගන්නේ නැතුව අර දුක පස්සෙම එල්ලි නැහි අඬ යනවා නම් අපරාධේ. හැමදාම දුකෙන් විතරයි වාට ඉන්න වෙන්නේ. තේරුම් අරන් තීරණය අරන් ඔයාගේ ගමන යන්න. කාගේවත් වචනයකට කාගේවත් වෙනස් වීමකට ඔයා වෙනස් වෙන්න එපා.